ආයිබෝවන් හැමෝටම. ආයිබෝවන් to everyone. අද අපි යන්නේ රිදියගම සෆාරි පාක් එක බලන්න. හතරගම යන අතරමඟ යන්න පුළුවන් එක ස්ථානයක් තමයි රිදියගම සෆාරි පාක් කියන්නේ. Today we are going to visit the Ridiyagama Safari. This is a place you can visit while on the way to the Katharagama temple. මතකනේ අපි මදුනාගල උණු වතුර වලින් බැලුවා. ඒ පාරෙම තව ඉස්සරහට ගියාම තමයි රිදියගම සෆාරි පාක් තියෙන්නේ. If you can remember, we can use the same road as we used to visit the Madunagala hot springs. Only it's just a bit further. එතන තමයි ඇතුල් වීමේ දොරටුව තියෙන්නේ. This is where the entrance door lies. මෙතන ලොකු කාර් පාක් එකක් තියෙනවා. මෙතන වාහනේ නවත්තලා ඇතුළට යන්න ඕනේ. There's a big car park here. මොකද? ජීප් එකේ යද්දී අපි කට්ටිය විතරයි. ඔව්. අරක ගියොත් මමත් එක්ක යන්න වෙනවා. අයින් මෙහෙම. ඔව් අපි එනවා ජිප් එක කරේ. අදහස් උනේ ජිප් එකක් අරගෙන යන්න. හැබැයි ජිප් එකක් ගන්න ගොඩාක් වෙලාවක් එතන ඉන්න වුණා. Our idea was to go on a jeep, but we would have to wait an hour. ඉතින් අපි බස් එක යන්න තීරණය කළා. මෙතන එකක් යනකොට එකක් බස් එනවා. ජිප් එක යන හැම තැනකම බස් එකක් යනවා. මේ දෙකෙන් මොකේ ගියත් ලොකු වෙනසක් නැහැ. So we decided to go either way. Our experience was more or less the same. ප්‍රයාතක සත්තු එළියට එනවා වළක්වා. සිංහයකට අපි කොනකට මස් කිලෝ 7-8ක් දෙනවා. නම් පුරියෙන් පේන ආවරණ කලාප තමයි අපිට කෑම දෙකෙන් 7-8ක් අතර. අවුරුදු දෙකක උඩට සිංහ පැටියෙක් තමයි ඉන්නේ. බලන්නකෝ අපිට වුණ දේ. සිංහයෝ දෙන්නෙක් හින්දා අපේ බස් එක කොටු වුණා. අපිට එළියට එන්න බැරුව අපි ගොඩාක් වෙලා මෙතන හිටියා. Two lionesses came and blocked our entrance to the next exhibit.
ඒගොල්ලෝ දන්න සෙල්ලම් සේරම දැම්මා. ඒත් මුන් නම් එළියට ආවේ නැහැ. The staff did everything, but those two were not budging. පස්සේ අමාරුවෙන් එහා පැත්තෙන් එක්කෙනෙක් ඇවිල්ලා තමයි මේගොල්ලන්ව එළියට දැම්මේ. Took a while, but they got them out. වායේ පනින්න බලන් ඉන්නේ. Saya gusto, teka lang, tututujuan yan tamay ini. Teka lang, tadiarak si takalapit gusto. Yung tutukan ilman ay Filipino, kaya nakasatu dito orang. Teka lang, ini buat ini tamay. අප්‍රිකානු වලියෙකුත් හිටියා. There was an African elephant as well. Tawa maya විතරමයි ඉන්නේ. මගේ අත ලුකුයි. අපේ channel එකේ මේ වගේ වීඩියෝස් ගොඩක් තියෙනවා. subscribe කරන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. If you want more videos like this, make sure to like and subscribe. අතරගම යනකොට ඔයගලන්ටත් පුළුවන් නම් රිදියගම සෆාරි පාක් එකට එන්න. වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. If you have the time, make sure to visit this safari. සමු අරගන්නයි අපේ සූදානම්. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. Thank you for watching this video. See you on the next one.